පුරුදු විදිහටම ආයිබෝවන් කියලා පිළිගන්නවා ගිහාන් ප්‍රොඩක්ෂන් වෙතින් ගෙනේන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් යාළුවනේ මම දන්නවා දැන් ඔයාලා පුලා බලන් ඉන්නේ අර ස්කෑනර් මැෂින් එකේ ජයග්‍රාහකයව තෝරනකම්. ඉතින් ගොඩක් කට්ටිය මට කතා කරා අයියෝ ආ තෝරන්නේ නැද්ද ඔයා 28 නේද දානවා වගේ වීඩියෝ එක 29 වෙනිදා නේද කරනවා වගේ මෙන්න මේ වගේ ගොඩක් කට්ටිය කෝල් කරා. ඉතින් අතරම මට සමා වෙන්න ඕනේ අද දවසේ මට වීඩියෝ එක දාගන්න බැරුණා. ඒකට හේතුව කියන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේකේ ජයග්‍රාහකයා මැයි පළවෙනිදාට මම අනිවාර්යයෙන්ම තෝරනවා. මම හිතන්නේ ගොඩක් කට්ටිය දාර නිමාඩුව ගෙදර ඉන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මම මේකේ ජයග්‍රාහකයන් මැයි පළවෙනිදාට අනිවාර්යයෙන්ම තෝරනවා. එදාට තෝරන්න බැරිනොත් එහෙම ගිහන් ප්‍රොඩක්ෂන් ආයේ වීඩියෝ දාන්නෙත් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම එදා දවසට මැයි පළවෙනිදාට අනිවාර්යයෙන් මම මේකේ ජයග්‍රාහකයන් තෝරනවා. ඉතින් අද කරන්න බැරි වෙච්ච හේතුව මම කියන්නම්. මම කිව්වා ගොඩක් කට්ටියට මේ තරඟයට ඇතුළත් වෙන්න ක්‍රම කීපයක්. එක තමයි channel එක අනිවාර්යෙන් sub කරලා තියෙන්න ඕනේ. sub කරලා තියෙන කට්ටිය ගැටලුවක් නැහැ screenshot එකක් ගන්න කියලා. අනිත් කාරණේ තමයි like එකක් දාන්න කිව්වා, comment එකක් දාන්න කිව්වා. එතකොට වීඩියෝ එක බලලා තියෙනවා 697ක් මට මතක විදියට. වීඩියෝ එක 697ක් බලලා තියෙනවා. like 88ක් තියෙනවා. ඒත් එක්කම කමෙන්ට් තියෙන්නේ 55යි. මම ඒ වීඩියෝ එකේ තරඟ කොන්දේසි ටික කියනවා. කමෙන්ට් subscribe කරන්න ඕනේ. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඕනේ. ඒ ටික ස්ක්‍රීන්ෂොට් එකක් කරන් WhatsApp එකට දාන්න කියලා. එතකොට ගොඩක් කට්ටිය WhatsApp එකට දාලා තියෙනවා subscribe කරා කියලා. නමුත් කමෙන්ට් එකක් දාලා නැහැ. ඉතින් ඒක මම බැලුවේ අන්තිමට. දැන් ඔයාලා WhatsApp දාන මැසේජ් ඔක්කොම මම check කරලා මේක මම print එකක් දාගන්න බෑ. තරඟයක් තෝරනකොට අනිවාර්යෙන් print කරලා මේ තමයි box එකකට දාලා තෝරන්න ඕනේ. ඉතින් විනිවිදභාවයක් තියෙන්න බෑ ඒකට. ඉතින් මමත් ඒකේ කමෙන්ට් එක බැලුවේ නෑ. කමෙන්ට් එකක් දාලා තියෙනවද කියලා බැලුවේ නෑ. මමත් අර WhatsApp එකේ ඇවිල්ලා තියෙන මැසේජ් වල contact number සහ නම් ටික මෙන්න මේ විදිහට print කරගත්තා. මෙන්න බලන්නකො මේ තව print එකක් ගන්නත් එහෙමම තියෙනවා මේ කොළ ටික ඔක්කොම මෙතන තියෙනවා. හරිද? ඉතින් වැඩේ කියන්නේ මම අන්තිමට තමයි බැලුවේ මේ channel එකට comment දාලා තියෙනවාද කියලා. ඉතින් comment දාලා තියෙන්නේ 55යි. එතකොට මට කමෙන්ට් දාලා like එකක් දාලා subscribe කරලා WhatsApp එකට message එකක් දාපු කට්ටියට අසාධාරණයක් වෙනවා. කමෙන්ට් කරන්නේ නැතුව මම තරඟයට ඒ කට්ටිය ඇතුළත් කරගත්තොත්. ඒ නිසා මම අද දවසේ වැඩේ නැවැත්තුවා. මම අද දවසම වැඩෙත් එක්ක තමයි හිටියේ. මට මගෙන් අතින් වැරද්දක් වුණේ. මොකද මම ඔයාලා කමෙන්ට් එකක් දාලා තියෙනවද කියලා බැලුවේ නැහැ. අන්තිම මොහොතේ තමයි ගිහිල්ලා බැලුවේ. කමෙන්ට් තියෙන්නේ 55යි. වීඩියෝ එක බලලා තියෙනවා 697යි ගාණක්. like තියෙනවා 88ක්. හරි. like ටික අයින් කරන්නකෝ. like කරත් නැතත් ප්‍රශ්නයක් නැහැ. නමුත් කමෙන්ට් එකක් දාන්න කියලා අනිවාර්යයෙන්ම තියෙන්නේ. හේතුව තමයි තරගයක් කරනකොට ඒකට අනිවාර්යයෙන්ම කොන්දේසි ටිකක් තියෙන්න ඕනේ. මම බැරිලා හරි කමෙන්ට් කරපු නැති කට්ටියත් මේ තරගයට ඇතුළත් කරගත්තොත් එහෙම කමෙන්ට් කරපු කට්ටියට අසාධාරණයක් කරනවා. ඉතින් ඒකේ මගෙත් වැරද්දක් තියෙනවා. මොකද මම බැලුවේ අන්තිමට කමෙන්ට් කරලා තියෙන ගාන. එතකොට ඒක අසාධාරණයි. WhatsApp එකටත් ගිහිල්ලා බැලුවා කට්ටිය ගොඩක් කමෙන්ට් කරලා තියෙනවා. නමුත් භාගයට භාගයක් කට්ටිය කමෙන්ට් දාලා නැතුව තමයි subscribe කරලා like එකක් දාලා screenshot එකක් කරන් ඉවරලා තියෙන්නේ. එතකොට තරඟ නීති කොන්දේසි වලට පටහැනි නෑනේ. ඒක අනිත් කට්ටියට අසාධාරණයක් කරනවා. මේක කිසිම වෙලාවක මම වාට අසාධාරණයක් කරන්නේ නැති විදිහට තමයි තරඟය කරන්නේ. ගොඩක් කට්ටිය කතා කරලා ඇහුවා අයියේ දාන්න නැද්ද මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මැයි පළවෙනිදාට වීඩියෝ එක දානවා. මේ වැරද්ද නිවැරදි කරගෙන සමහර විට කමෙන්ට් දැම්මේ නැත්නම් ඔයාලට තරඟ ඒ කියන්නේ දිනන්න තියෙන අවස්ථාව වැඩි වෙයි. මොකද එතකොට මෙතනින් ඉතුරු වෙන්නේ කූපන් 55ක්. ඒ කියන්නේ ඒ කමෙන්ට් කරපු 55 දෙනාගේ කූපන් ටික විතරයි මෙතෙන්ට ඇතුළත් වෙන්නේ. නිසා මැසේජ් කරපු කට්ටියට ජයග්‍රහණය කරන්න ලොකු අවස්ථාවක් තියෙනවා. මොකද 600 ගාණක් වීඩියෝ එක බලලා තිබ්බට මැසේජ් කරලා තියෙන්නේ 55ක් නිසා. ඒ නිසා මැසේජ් දාපු කට්ටිය අනිවාර්යෙන්ම රැඳිලා ඉන්න ඔයා ජයග්‍රාහකයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ අපි අනිවාර්යෙන්ම මැයි පළවෙනිදාට මේක වීඩියෝ එක කරනවා. අනිවාර්යෙන් බලමු. අපි වෙලාවක් මට හරියටම කියන්න බෑ. ඒක උදේද හවසද කියලා. කොහොම වෙන් කරන්න වෙයිද දන්නේ නැහැ. ඒ නිසා මම මැයි පළවෙනිදා අනිවාර්යෙන්ම දවස් ඇතුළත මම ඔයාලට මේ වීඩියෝ එකේ ජයග්‍රහණය කරන්නේ කවුද කියලා අනිවාර්යෙන්ම තෝරනවා. ඒත් එක්කම තමයි මේකෙදි ගෙදරට ඇවිල්ලා ගන්න අවශ්‍යතාවයක් නැහැ. මම කුරිය කරන්නම්. ඇඩ්‍රස් එක දාලා තියෙන ඇඩ්‍රස් එකට මම අනිවාර්යෙන්ම කුරිය කරන්නම්. අපි ජයග්‍රහණය කරන කෙනා අපි සජීවව සම්බන්ධ කරගන්න උත්සාහ කරමු. එහෙනම් අදට වීඩියෝ එක නවත්තන්න. ඉතින් සමා වෙන්න ඕනේ. අද දවසේ වීඩියෝ එක දාගන්න බැරුණාට දුකයි. මොකද මහන්සි වුණා ගොඩක් මේ ටික print කරගන්න.
ඇවිල්ලා බලනකොට තමයි ප්‍රශ්නයක් වෙලා තිබ්බේ. ඉතින් ඒ නිසා හරි එහෙනම් මං ගිහිල්ලා එන්නම් ගොඩක් වෙලා කතා කරා. අනිවාර්යෙන්ම මේ පළවෙනිදාට අවධානයෙන් ඉන්න වීඩියෝ එක අනිවාර්යෙන්ම කරනවා. එදාට එහෙනම් හම්බෙමු ජයග්‍රාහකයා සමගින්.